තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. අද අපි සිත සහ කය ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සිත සහ කය කියලා කියන්නේ දෙකක්. සිත සහ කය කියන්නේ දෙකක්. අපිත් ශරීරයත් කියලා කියන්නේ දෙකක්. එතකොට මේ සිත තුල බොහෝ මමත්වය පිරීලා තියෙනවා නම් සිත මොකද කරන්නේ? මේ සිතයි කයයි දෙකක් විදියට හිතන්නේ නැතුව සිත මේ කය තමන්ගේ කියලා හිතාගෙන, මේක භෞතිකයට අදාළ දෙයක් නෙවෙයි, තමන්ගේයි මේ කය කියලා හිතාගෙන මේ කය තමන්ට අවශ්‍ය විදියට හසුරවන්න උත්සාහ කරනවා. සිතයි කයයි දෙකක්. නමුත් සිත තුළ බොහෝ මමත්වය තියෙනවා නම් සිත මොකද කරන්නේ? සිත තමන්ට අවශ්‍ය විදියට, සිතට ඕනේ විදියට මේ කය පරිහරණය කරන්න, පරිපාලනය කරන්න උත්සාහයක යෙදෙනවා. ඒ කොච්චර මමත්වය නිසා ශරීරය තමන්ට ඕන විදියට පරිපාලනය කරන්න උත්සාහ කරත් කිසිම වෙලාවක පුළුවන්කමක් වෙන්නේ නැහැ ශරීරය තමන්ට ඕන විදියට ගෙනියන්න. ශරීරය ස්වභාවිකවම මේ විශ්වයේ පවතින රීතියට නීතියට අනුව මේ කය ලෙඩ වෙනවා, රැලි වැටෙනවා, වයසට යනවා, විවිධ වෙනස්කම් වලට මේ කය පත් වෙනවා. සිත කොච්චර උත්සාහ කරත් සිතට ඕන විදිහට මේ කය පවත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ කය තමන්ගේ කියලා මමත්වයෙන් යුක්තව ඒක ඒ විදිහට තමන්ට ඕන විදිහට, හිතට ඕන විදිහට ක්‍රියාත්මක කරවන්න උත්සාහගෙන ඒ විදිහට තමන්ට ඕන විදිහට ඒ ශරීරය තියාගන්න බැරි වුණාම ලොකු වේදනාවක් හදවතට, හිතට දැනෙනවා. ඒ වේදනාව නැති කරගන්න තමන් තුළ තියෙන මමත්වයේ අඩු වුණාම, මේ සිතේ පවතින මමත්වයේ එන්න අඩු වුණාට පස්සේ, සිත පාරිශුද්ධ භාවයට පත් වුණාට පස්සේ සිතට තේරෙනවා සිත සහ කය කියන්නේ දෙකක් කියලා. එතකන් වැටහෙන්නේ නැහැ. මොකද මමත්වයෙන් හිත පිරීලා තියෙන නිසා මේ කය වෙන එකක්, එහෙම නැත්නම් වෙන් වූ දෙයක් විදියට දකින්න සිත කැමති නැහැ. මොකද සිත තුළ මමත්වයේ බොහෝ පිරීලා තියෙන නිසා. එතකොට මමත්වයේ ප්‍රහීන වුණාට පස්සේ, ටික ටික ප්‍රහීන වුණාට පස්සේ සිතට පැහැදිලිව දැනෙනවා මේ සිත කියන්නේ, කය කියන්නේ පැහැදිලිවම දෙකක් කියලා. එතකොට කය වෙනත් දෙයක් කියලා, වෙනත් එකක් කියලා, වෙනත් කොටසක් කියලා දැනුණට පස්සේ සිත කයෙන් වෙන් වෙලා ඕනෙම වෙලාවක කය දිහා බලන්න, ශරීරය දිහා බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ශරීරයෙන් වෙන් වෙලා, මමත්වයෙන් වෙන් වෙලා වෙන ශරීරය දිහා සිතට බලන්න පුළුවන් වුණාම අර ශරීරයේ වෙන වෙනස්කම් පිළිබඳ වේදනාවක් දැනෙන්නේ නැහැ. ශරීරයේ ඇති වෙන විපර්යාස ගැන, ලෙඩවීම ගැන, වයසට යාම, රැළ වැටීම, ඉන්ද්‍රියවල ඇති වෙන වෙනස්කම්, වෙනස් වීම, ඒව ගැන සිතට වේදනාවක් දැනෙන්නේ නැහැ. මොකද සිත පාරිශුද්ධ භාවයට පත් වෙලා තියෙන්නේ. සිත නිතරම කය දිහා බලන්නේ කයෙන් වෙන් වෙලා. එතකොට ඒක තමන්ගේ කියන හැඟීම නැති නිසා ඒක වේදනාවක් දැනෙන්නේ නැහැ. සිත මේ විදිහට මමත්වයෙන් යුක්තව තමන්ගේ ශරීරය දිහා වගේම අපි වටපිටා තියෙන ශරීර සහ අනිකුත් භෞතික දේවල් පිළිබඳත් මමත්වයෙන් බලනවා. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ ජීවිතයම අවුල්සහගත සහ වේදනාබර දුක්ඛන්දරාවක් ගොඩගාගත්ත ජීවිතයක් බවට පත් වෙනවා. මුලින්ම තමා තුළ ඒ මමත්වයේ නැතුව සිත පාරිශුද්ධ භාවයට පත් වුණාම ඒ සිත අර ශරීරයෙන් වෙන් වෙලා තමයි බලන්නේ. එතකොට සිතට දැනෙනවා මේක තමන්ගේ කොටසක් නෙවෙයි කියලා. එතකොට ඒ තමන්ගේ කොටසක් නෙවෙයි විදියට දකිනකොට ශරීරය, ඒ ශරීරයේ වෙන විපර්යාස පිළිබඳ වේදනාවක් ඇති වෙන්නේ නැහැ, වෙනස්කම් පිළිබඳ වේදනාවක් ඇති වෙන්නේ නැහැ. මරණය ළඟදී වුණත් සිත වෙන් වෙලා ඒ ශරීරයට සිදුවෙන මරණය, ශරීරයට සිදුවෙන මරණය දිහා බලලා සතුටු වෙන්න, එහෙම නැත්නම්
මධ්‍යස්ථ සිත් ඇත්තෙකුසේ දකින්න සිතට පුළුවන්කම තියෙනවා. එතකොට ශරීරය මිය යනවා. ඒක මේ මහ පොළොවට පස් වෙනවා. අර පාරිශුද්ධ වූ සිත මේ විශ්වයේ ස්වභාව ධර්මයට එකතු වෙනවා. මේ විශ්වයට එකතු වෙනවා. එහෙනම් අපිට තමන්ගේ ශරීරයෙන් වෙන් වෙලා බලන්න පුළුවන් වුණා නම් මුලින්ම අපිට අනිත් ඒවා ගැන වෙන් වශයෙන් බලන්න බැරි කමක් නැහැ. ඒවා මගේ කියන හැඟීමෙන් ඊළඟට සිත අල්ලගන්නේ නැහැ. එහෙනම් අපි මුලින්ම බලන්න උත්සාහ කරන්න මොකද්ද මේ ශරීරය ගැන වෙනම බලන්න. ඒ කියන්නේ මමත්වේ නැති කරලා මේ ශරීරය දිහා බලන්න. ශරීරයයි සිතයි කියන්නේ සිතයි කයයි කියන්නේ දෙකක් එකක් නෙවෙයි. මේක තේරුම් යන්නේ හිතේ මමත්වයේ උපරිම ප්‍රහීන වුණාට පස්සේ පාරිශුද්ධභාවයටපත් වුණාට පස්සේ. එහෙනම් මුලින්ම මමත්වයේ නැති කරගන්න අපි උත්සාහයක යෙදෙමු. තෙරුවන් සරණයි.